හෙලෝ හැමෝටම කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා මං හිතනවා. අදත් බෝඩි මේ දවසක් අලුත්ම vlog එක මේ ගෙනාවේ. අද ඉරිදා දවස. ඉතින් අද ඉරිදා දවසේ මගේ දවස ගත කරේ කොහොමද කියලා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි මේ යන්නේ. අද උදේ මම නැගිට්ටේ උදේ 8:00 විතර. ඉරිදා හින්දා නිවාඩු දවස් ඉඳලා වැඩිපුර නිදාගත්තා. ඉසේරටමත් වඩා මම නැගිටිද්දී එළිය වහිනවා. ඒ සීතලත් එක්ක තමයි තව ටිකක් පැයක් විතර වැඩිපුර නිින්ද ගියේ. මම එළිය ජනේලය ඇරලා බලනකොට එළිය හොඳටම වහිනවා. ගස් වලට වතුර වැටිලා, ගස් බර වෙලා, මිදුල තෙමිලා, සෑහෙන දේවල් වෙලා හැබැයි මට හොඳට නිින්ද ගිහිල්ලා. ඊට පස්සේ වැස්ස දිහා ටිකක් බලාගෙන ඉඳලා මං නිදාගෙන හිටියේ ඇඳ අස් කරන්න පටන් ගත්තා. ජීවිතේ පිළිවෙලක් කරගන්න කලින් මුලින්ම නිදාගත්ත ඇඳ පිළිවෙලක් කරගෙන ඉන්න එපා. දවස් පටන් ගන්න එක හොඳයි. ඒකත් හරියට මෙඩිටේට් කරනවා වගේ තමයි. එතකොට ඔන්න ඔය විදිහට පිළිවෙලට මං නිදා හිටියේ ඇඳ අස් කරා. කොට්ට 3යි මට තියෙන්නේ. ඒ කොට්ට 3ට මෙඩි ගසලා බෙඩ්ෂීට් එකත් හදලා ඇඳ අස් කරා. ඒක තමයි මගේ දවසේ පළවෙනි රාජකාරිය. ඇඳ හස් කරලා කාමරේ මේසි පැත්තට හැරෙනකොට තමයි දැක්කේ මේසි නිකන් අපායක් වගේ කියලා. මොකද කලින් දවසේ රෑ වෙනකල් ටිකක් පාඩම් කරා. එතකොට නිදිමතට මං ලැප් එකත් එහෙම තියලා පොත්පත් ටිකත් එහෙම මේසුරු තියලා තමයි නිදාගෙන තිබුණේ. මේක හරි නරක පුරුද්දක්. ඔයගොල්ලෝ එහෙම වෙන්න එපා. රෑට වැඩක් කරා නම් ඒ වැඩේ පිළිවෙලට ඉවර කරලා අස් කරලා නිදා ගන්න. මොකද උදේට අපි දවස පටන් ගන්නකොටම දකින්න දේවල් අපේ එදා දවසට මනසට බලපානවා කියලා මං අහලා තියෙනවා. කියන්නේ මුලින්ම තමන් ඉන්න වටපිටාව පිළිවෙලක් කරලා තියෙනවා. එහෙම නම් තමයි ජීවිතේ පිළිවෙලක් කරගන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි මං ඊළඟට පටන් ගත්තා අනිත් හැම දෙයකටම කලින් මගේ මේසය අස් කරගන්න. එතකොට ලැප් එකෙන් පිළිවෙලට බෑග් එකට දාලා එතන තිබුණු මගේ හෑන්ඩ්ස් ෆ්‍රී එක එහෙම මේ පොඩි පවුච් එකට දැම්මා. මේ පවුච් එක මං ගත්තේ කොටුවේ. ඇත්තටම මගේ තියෙන හෑන්ඩ්ස් ෆ්‍රී ඔක්කොම මගේ අතින් කැඩෙනවා. බෑග් එකේ එහෙම දාපුවම වයර් ඇදිලා ඩික්මන්ට වැඩි කල් පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මම මේ වගේ පොඩි පවුච් එකක් පාවිච්චි කරනවා පිළිවෙලට හෑන්ඩ්ස් ෆ්‍රී එක නමලා දාන්න. එතකොට ඒකට මගේ හෑන්ඩ්ස් ෆ්‍රී එකේම නමලා දාලා පොත් ටික පිළිවෙලට අස් කරලා ලැප් එක අරන් තියලා තව ක්‍රීම් මේවා මේසුරේ ඇදිලා තිබිච්ච හැමදේම මම අයින් කරලා උදේම කරේ ඊට පස්සේ ඇඳස් කාට පස්සේ මේසය අස් කරගන්නේ. ඕගොල්ලෝ නම් කලින් දවසේ රැට වැඩක් කරොත් කලින් කිව්වා වගේ ඒක පිළිවෙලට අස් කරලා නිදා ගන්න. එතකොට උදේට වැඩිපුර අස් කරන වැඩ නැහැ. ඊළඟට මං යන්නේ මගේ තේ එක හදාගන්න. මීට කලින් මං නැගිටලා ආවද වතුර ටිකක් එහෙම බිව්වා. බීලා දැන් මං යන්නේ මගේ තේ එක හදාගන්න. මොකද අපි ඉතින් බෝඩින් කාර්යෝනේ. අපිට එහෙම ගෙවල් වල ඉන්න අයට වගේ මේ ළඟට තේ එක හදලා දීලා එහෙම අම්මා එහෙම කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි අපේ තේ එක හදාගන්න ඕනේ. අපි අපේ ඇඳස් කරගන්න ඕනේ. අපේ වැඩ තනියෙන් කරගන්න ඕනේ. කොටින්ම අපි අපිව තනියෙන් බලා ගන්න ඕනේ. මේ විදිහට මං හීටි ජග් එක එහෙම ගහලා දැන් මං යන්නේ මගේ තේ එක හදාගන්න. හරි දැන් මං යන්නේ අද දවස පටන් ගන්න බලයේ ජවයේ ශක්තිය එක්ක නෙස්ට් මෝල්ට් එකක් හදාගන්න. කිරි වලට වඩා මං කිරිත් බොනවා. හැබැයි කිරි වලට වඩා නෙස්ට් මෝල්ට් එකේ රසට මං ආසයි. එතකොට මේ නෙස්ට් මෝල්ට් එක මේක මේ පැකට් එක කැඩුවට පස්සේ හරිනම් කන්ටේනර් එක දාලා හොඳට වහලා තියන්න ඕනේ. මට ඇත්තටම කන්ටේනර් එකක් හොයාගන්න බැරි වුණා ඒ සයිස් එකට. ඒ නිසා මං පැකට් එක එහෙම කලින් දවසේ හදලා බීලා කප් එකකට දාලා තිබ්බා. දැන් ඒක වටේට අර බුල්ටෝ වගේ හැදිලා. අර හුලං වැදිලා කප් පැකට් එකේ කට වටේට බුල්ටෝ වගේ හැදිලා තියෙනවා. ඉතින් මේ විදිහට සාමාන්‍ය විදිහට නෙස්ට් මෝල්ට් එක හදාගෙන ඒක බීලා තමයි මම අද දවසේ ඉතිරි වැඩ ටික කරන්න යන්නේ. මම තේ එක හදලා ඉතිරි වැඩ ටික කරනවා කිව්වට තේ එක හදලා පැත්තකින් තියලා මම ගණේෂ්ට හඳුන් කුරක් එහෙම පත්තු කරා. කාමරේ සුවඳ වෙන්නයි මනසටයි දෙකටම හොඳ නිසා. මම සාමාන්‍යයෙන් ගණ දේව වඳිනවා විශ්වාස කරනවා. ඒක හරි මනසට නිදහස්. එහෙම මේ
දේව භක්තිය කියලා එහෙම දෙයකට නෙමෙයි. මම බෞද්ධ වුණාට මගේ මනසට හරි නිදහසක් දැනෙනවා යාගේ පිළිම දකිනකොට. හරි නිවිච්ච මූණක් තියෙන ඒ ගැන දෙයන්ගේ පිළිම. ඉතින් මම හැමදාම මට පුළුවන් මතක් වුණා හැම වෙලාවකදීම වගේ උදේ නැගිට්ටාම ඔව් මදුන් කුරක් එහෙම පත්තු කරනවා. ගොඩක් වෙලාවට නිවාඩු දවස්. ඊට පස්සේ දැන් වෙලාව උදේ 11ට විතර ඇති. ඊට පස්සේ දැන් කෑම ගන්නත් ඕනනේ. බෝඩින් වල ඉන්න අයට මම ඇතුළු මං දන්න විදිහට අනිත් ගොඩක් අයට එහෙම උදේට කනවා කියලා එකක් නැහැ. නිවාඩු දවස් වලට දවල්ට කනවා කියලා වෙනම එකකුත් නැහැ. ගොඩක් වෙලාවට උදේට දවල්ට දෙකටම එක වේලක් වගේ තමයි කැවෙන්නේ. මොකද උදේට නැගිටින්නේ නිවාඩු දවස් වල ගොඩක් අය පරක් වෙලානේ. ඉතින් මම තේක බීපු නිසා මට පැයකමාරක් දෙකක් විතර අල්ලන් ඉන්න පුළුවන් වුණා. බඩගින්නක් ආවේ නැහැ. මේක දැන් මගේ දවල්ට උදේට තියෙන එකම කෑම එක. මේක කෑම ඊයේ ඉතුරු වෙච්ච කෑම එක රත් කරා. ඊට පස්සේ ඊට අමතරව මං අල එකක් කිරට හදාගත්තා. ඉතින් මේක මට අද දවස ගත කරගන්න ඇති. ඊට පස්සේ කෑම එහෙම කාලා මට තව පොඩි වැඩක් තිබුණා කලින් දවසේ ඉතුරු වෙච්ච වැඩක්. ඒක තමයි මං කලින් දවසේ මගේ මෝල්ඩ් වලට දාලා තිබිච්ච ඉටිපන්දන් ටික අන්මෝල් කරන එක. එතකොට මේ තියෙන්නේ මං කලින් දවසේ රෑ දාලා තිබිච්ච ටික අන්මෝල් කරාට පස්සේ ඒකේ අර ගෑල්ලාමගේ නහය හරියන චුට්ටක් කැඩිලා ඒක ගලවනකොට මගේ අතින් කැඩිලා මේ වැඩේ මං කරන්නේ ඇත්තටම ආසාවට බිස්නස් එකකට වඩා. ඉතින් මෙහෙම එක එක දේවල් දකින්නකොට ඉතින් හිතට හරි ෂෝක්. අනිත් වැඩ අතරේ ඉතින් මේගොල්ලන්ග මෙහෙම මම පිළිවෙලට තිබ්බා. දැන් මෙයාලගේ මේ නූල් එහෙම ගානට කපාගෙන ඒක පිළිවෙලට තව හදා ගන්න ඕන. ඊට පස්සේ මම මේ කැන්ඩල්ස් ටිකෙන් එකක් අරගෙන අර රෝස මලක් වගේ තිබ්බ කැන්ඩල් එක අරගෙන පොඩක් පත්තු කරලා බැලුවා මගේ වැඩේ සාර්ථකයිද කියලා බලන්න. හැබැයි වැඩේ කියන්නේ මම මේවට කලින් දවසේ මෝල්ඩ් එකට දානකොට ඒකට පොඩි සෙන්ටඩ් එකක්, ඒ කියන්නේ මේ සුවඳක් එකතු කරා, ලික්විඩ් එකක්. ඒ ලික්විඩ් එක එකතු කරනකොට ඒ ලික්විඩ් එක හදලා තියෙන්නේ මොකක් හරි එසෙන්ස් එකක් සුවඳක් වතුරත් එක්ක මික්ස් කරලා. එතකොට මේ කැන්ඩල් එක පත්තු කරලා තියද්දි ටිකක් අර මේ ටිකකින් නිවිලා යන්න බලනවා. එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මෙතනදී වෙලා තියෙන්නේ මට හිතෙන විදිහට අර ලික්විඩ් එක කියන්නේ සුවඳ ගහන්න දාපු ලික්විඩ් එකත් එක්ක තිබිච්ච වතුර ටික මේ කැන්ඩල් එකේ නූලට උරාගෙන තියෙනවා. එතකොට ඒ නිසා තමයි ටිකක් වෙලා පත්තුලා දීලා මේක නිවිලා යන්නේ. එතකොට ඊළඟ සැරේ නිසා මේ වැඩේ නොකර කෙලින්ම පියෝ ලික්විඩ් එකක් දාන්න වෙනවා සුවඳ ගන්න. නැති වුණොත් මගේ වැඩේ අසාර්ථක වෙයි. කමක් මේක මම ටෙස්ට් කරන්නනේ කරේ. වරදින්න තමයි දේවල් මිනිස්සු ඉගෙන ගන්න. ඒක වරදින්න හරි කරලා බලන්න. කැන්ඩල් වැඩෙත් ඉවර කරලා ඊට පස්සේ දවසේ ඉතිරි වැඩ ටික නිවාඩු දවස් වල තියෙන කැන්ඩල් රෙදි හොදන නාන කරන ඒවා ටිකත් ඉවර කරලා ඉවර වෙද්දී හැන්දෑවේ 5 විතර වුණා. දැන් මං යන්නේ ඇවිදින්න. ඇවිදලා කළා සෞඛ්‍ය සම්පන්නව ඉන්න එපයි. මම දැන් යන්නේ අපේ ජොගින් ට්‍රැක් එකට. මෙන්න මේ විදිහට හැන්දෑවේ 5 විතර වෙද්දී මම පාරට ආවා. මට ඉස්සරහින් තව ගෑන් ළමයි දෙන්නෙකුත් යනවා. ඒ දෙනගේ පස්සෙන් ගිහිල්ලා කලර් ලයිට් එකෙන් පාර පැනලා මම දැන් යන්නේ මගේ ජොගින් ට්‍රැක් එකට. ජොගින් ට්‍රැක් එකට යන්නේ ඇවිදින්න යන අතරේ මට හවසට පන්සල් ගෙන යන මල් ටිකක් කඩා ගන්නත් ඕනේ. අපේ ජොගින් ට්‍රැක් එක හරි ලස්සනයි. ඒක ඇඟට විතරක් නෙමෙයි එතන තියෙන සමහර දේවල් දැකදී හිතටත් හරි සැනසීමක් දැනෙනවා. නිකන් ඔළුවේ තියෙන ප්‍රශ්න, ඔළුවේ තියෙන බර ගතිය ඒ හැමදේම ටික අඩු වෙලා යනවා. එන්නේ ජොගින් ට්‍රැක් එක බලන්න. මේ විදිහට ජොගින් ට්‍රැක් එකට යනකොටම එතන කොනක ඉන්න අපේ සුද්දි. සුද්දි කියලා කියන්නේ ජොගින් ට්‍රැක් එකේ ඉන්න මේ එලා දෙනවා. එයා ඉතින් එතන නිදැල්ල ඉන්නේ. හැබැයි එතන ඉන්න ඇන්ටි කෙනෙක් එයාට පාන්, කෑම, වතුර එහෙම දෙනවා ඊළඟ ගෙදරට. සුද්දි හරි ආඩම්බරයි. සුද්දි එහෙම කවුරුත් ළඟට යනවට ඔළුව අත ගන්නට එහෙම කැමති නැන්න දන්න කට්ටියට කැමති නෑ. අර ඇන්ටිට තමයි ගොඩක් එකතු. ඇන්ටි තමයි ඉතින් දරුවෙක් වගේ ආව බලාගන්න. ඉතින් මම සුද්දි ළඟට ගිහලා කතා කරා. එයා මට කැමති උන්නේ නෑ, මාව ගණන් ගත්තෙත් නෑ. නිකන් ආග බලාගත්තා. පස්සේ ඉතින් සුද්දිට උනත් කරදර කරන එක හොඳ නෑනේ. ඒ නිසා ඉතින් මම මගේ පාඩුවේ මං ආ වැඩේ කරගන්න ආයෙ ජොගින් ට්‍රැක් එකට ගියා. එතකොට ට්‍රැක් එකට යනකොටම මෙන්න මෙයා තමයි ලස්සනට hina වෙලා අපිව පිළිගන්න ඉන්නේ. මේ ඇහැල ගහක්. ඉතින් මේ ගහ හරි ලස්සනයි. තව මීට දවස් කිහිපයකට කලින් මල් ගොඩක් තිබ්බා. ගහ පිරෙන්න මල් තිබුණා. දැන් නම් ඒ මල් ටික හැලිලා දැන් මං හිතන්නේ කාලේ ඔය ටික කාලයකටනේ තියෙන්නේ. දැන් ඒ කාලේ ඉවරයිද කොහෙද? ඉතින් මෙයා තමයි බලාගෙන ඉන්නේ ලස්සනට අපි එනකල් ට්‍රැක් එකට. ඉතින් මෙයා දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඒක හරි ලස්සන දර්ශනයක්. ඉතින් සෝබාදාම විසින් මිනිසුන්ට සතුටු වෙන්න මොන තරම්නම් දේවල් නොමිලේ දීලා තියෙන වද. කොට යාගාවෙන් ටිකක් වෙලා ඉඳලා මං ආයෙත් මගේ සුපුරුදු ගමන පටන් ගත්තා. ඊට පස්සේ තව ටිකක් ඇවිදගෙන යනකොට හිටියා තවත් යාළුවෙක්. මේගොල්ලෝ ගොඩක් ඉන්නවා මෙතන. මේගොල්ලෝ කර මොනරුන්ගේ වගේ පාට තියෙන 아무තු කුරුල්ලෝ జాතියක්.
මේ ට්‍රැක් එකේ මේක නේ වගුරක් වගේ තැනක්. ඒතකොට මේ වගුරු බිම වටේ තමයි ජොගින් ට්‍රැක් එක හදලා තියෙන්නේ. මේගොල්ලෝ ඉන්නවා ගොඩක් කට්ටිය මන් දන්නේ මේගොල්ලන්ට කියන නම මොකක්ද කියලා. හැබැයි ලස්සනයි යාලා. ඔය වගේ අපි දැක්කම නම් පොඩක් ඈතට යනවා. මේ වගේ රාංචු කීපයක්ම ඔතන ඉන්නවා මම දැකලා තියෙනවා. ඉතින් එයාගේ පාඩුවේ නෙළුම් කොලයක් උඩ නැගලා මාව දැකලා එයාගේ ගමනේ ගියා. ටිකක් වෙලා යාදියා බලා ඉඳලා මම මගේ ගමනේ ගියා. එතන ලස්සන මේ මල් జాතියකුත් තියෙනවා. මෙහෙම නිකන් ඒවා හරියට පොඩි ඩේසි මල් වගේ. ඩේසි මල් නෙමෙයි ඩේසි මල් වගේ. ඉතින් ඒක යායට විපලා තියෙද්දි ඒ වගේ තියෙන 아무තු ලස්සනක්. මම ගොඩක්ම ආස මෙතන මේ ඇවිදිනකොට ඇඟට හොඳයි. හැබැයි ඊටත් වඩා මෙතන හිතට හොඳයි. මොකද එක එක විදිහේ සත්තු එක එක විදිහේ මල් වෙනමම තැනකට ගියා වගේ 아무තු ෆීලිං එකක් දැනෙනවා. ඔළුවට හරිම රිලැක්ස් එකක් දැනෙනවා එතෙන් ගියපුවා. තවත් ටිකක් ඉස්සරහට ඇදි තව යාළුවෙක්. එයා ඉතින් පූසෙක්. මේ ජොගින් ට්‍රැක් එකේ හැරෙටත් පූසෝ ඉන්නවා. ඉතින් මං පූස් ලෝලියෙක් කොහමද මම පූසන්ට හරි කැමතියි. ඉතින් මෙයාව දැක්කාම එයා ඉන්න විදිහ දැක්කාම මට එයාව අත ගන්න මිතුණා. මම ළඟට ගිහලා ගොළු චුට්ටක් අත ගාද්දී එයා ඉතින් අර සුපුරුදු පූසන්ගේ රංගපෑම දැම්මා. කට ඇරලා බඩගිනි කියලා කියනවා වගේ. දෙන නම් දෙයක් තිබුණේ නැහැ. ඒනට ඉතින් මම ගොළු අත ගියා. ඊට පස්සේ ටික දුරක් යනකොට ඒ ළඟ ගෙදරක ඉන්නවා අර සුද්දි කියන අර එලවැස්සිට කැම දෙන ඇන්ටි. ඒ ඇන්ටි ගාව ඉන්නවා ලස්සන පූසෙක්. එයා අපිත් එක්ක ටිකක් යාළුයි. යාළු කියන්නේ වඩා ගන්නවට කැමති නැහැ. හැබැයි අපි ආව බලන්න යනවා ජොගින් ට්‍රැක් එකට යද්දි. ඉතින් එයා පහුගිය දවසේ ලෙඩ වෙලා හිටියේ. දැන් නම් එයාට සනීපයි. දැන් හොඳට බෝල ගෙඩියක් වගේ ඉන්නවා. ඉතින් එයාවත් චුට්ට බලන්න ගිහිල්ලා එයාවත් චුට්ට කරුතල් කරලා එහෙම මං ආයෙත් මගේ ගමන යන්න පටන් ගත්තා. මේ මීට ඉස්සරහට ඇවිදන් යද්දී මාළුවෙක් මැරිලා ඉන්නවා දැක්කා. මෙයා සම්භවවිට කබරේක් ගෙනල්ලා ගොඩට දාපු එක්කෙනෙක් වෙන්නේ නැති. මේ වගුරු බිමේ නැති සතෙක් නැති තරම්. ඒ කියන්නේ කිඹුල්ලුත් ඉන්නවලු. මම එක දවසක් පොඩි එකෙක් ඈතට දැකලා දෙනවා. ඉන් එහාට එහෙම කිඹුල්ලුන්ව ගොඩක් දැකලා නැහැ අතන යන එනකොට. කබරේ ඉන්නවා, කිඹුල්ලු ඉන්නවා, දියකාව ඉන්නවා, හංසයෝ ඉන්නවා. තව දැක්කහම අඳුර ගන්න පුළුවන් ඒත් නම දන්නේ නැති කුරුල්ලෝ එහෙම එක එක જાතිය කට්ටිය ඉන්නවා. ඉතින් අර ඇතින් පේන්නේ ඔය වැව මැද්දේ වගේ වැවනේ මේ වගුරු බිම මැද්දේ වගේ පේන්නේ කුරුල්ලෝ ඉන්න ගහක්. ඔය ගහේ තමයි කුරුල්ලන්ගේ මීටින් තියෙන්නේ. ඔය ගහේ කුරුල්ලෝ අපි ගොඩක් කලකට දැකන උදේවරුට එහෙම වගේ ගියොත් ඒ වෙලාවට ඔකේ හංසයෝ එක එක විදිහේ කුරුල්ලෝ ඉන්න ගහ වැහෙන්නම තරම් ඉන්නවා. ඒගොල්ලෝ එක එක જાති කුරුල්ලෝ එක ගහක වහගෙන ඉන්නවා. මේක ලස්සනයි අතරම ගහ මැද්ද. AGM තියෙන රූම් එකක් වගේ තමයි කම්පැනි එක. එයාලා ඔක්කොම එකතු වෙලා එකට වෙලා ඉතින් වටපිට බල බල ඉන්නවා. අපි එයාලා දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මම දැන් ජොගින් ට්‍රැක් එකේ වට 3ක් විතර ගියා. එතකොට කොහමද මම මෙතෙන් එනකොට 5 කාලට විතර ඇති. දැන් 6ට 6 පහ වෙලා දැන් 6 පහ විතර එනවා. දැන් ඇති දැන් රෑ වෙනවනේ. පන්සල යන්නත් ඕන නිසා මම වට 3ක් ඉවර කරලා ආපහු බෝඩෙමට යනවා. ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන දැන් මං යන්නේ පන්සල යන්න ලෑස්ති. කොහොම හරි ලෑස්ති වෙලා පන්සලට එද්දී 7ට කිට්ටුයි. ටිකක් රෑ වුණා. එතකොට මං ළඟ තිබුණු කඩේකින් මම හිතන්නේ ඕලු රතු ඕලු මල් ටිකකුත් අරගෙන තව මම මරුත් අරගෙන ආව ජොගින් ට්‍රැක් එකේදී කඩාගත්ත මල් ඒවත් අරගෙන පන්සලට ආවා. මේ පන්සල හරිය නිස්කලංකයි. ලොකු බෝධින් වහන්සේ නමක් ගොඩක් අර වැල් බෝධියක් වගේ නොවුනත් අත්තු ගොඩක් පැතිරුණු පළාතකට අතු විහිදුණු ලස්සන බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඉතින් හරිම නිස්කලංකයි එතෙන්ට ගියපුවාම හිතට අමුතු සනීපයක් දැනෙනවා. ඊට අමතරව උඩ වැඩ ඉන්න තව නුග බෝධින් වහන්සේ නමක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවකුත් එතන තියෙනවා. එතනත් හරි නිස්කලංකයි. ඉතින් දැන් මං යන්නේ මං ගෙනාපු මල් හදලා ගිලම්පසෙමත් හදලා බුද්ධ පූජාව හදන්න බෝධින් වහන්සේ වන්දනා කරා. මේ තියෙන්නේ මං හදාගත්ත ගිලම්පස බුද්ධ පූජාව. එක ගිලම්පසයි මට හදාගන්න පුළුවන් උනේ. අනිත් එක පෑන් එකක්. ඔය තියෙන මල් වලින් ඔය කීපයක්ම මම කඩාගත්ත ජොගින් ට්‍රැක් එකෙන්.
ඒ මල් වලට කියන නම නම් මම දන්නේ නැහැ. හැබැයි හරි ලස්සනයි නිකන් කැලෑ මල් වගේ. එතකොට බෝධින් වහන්සේට තමයි ඔය ඕලු මල් වලින් තියෙන එක. අනිත් ඒවා අනිත් තැන් හතරට පූජා කරනවා. ඉතින් මල් නම් ගොඩක් නැහැ. පූජාවත් ගොඩක් ලොකු නැහැ. ඒ වුණාට ඉතින් හිතේ ශ්‍රද්ධාවනේ බලපාන්නේ. මල් නැතුව හරි කමක් නැහැ. තව කෙනෙක් තියපු මලකට හරි එක විදියට අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒකෙන් ගොඩක් පිං රැස් වෙනවා කියලා මම සමහර ධර්ම දේශනාවල අහලා තියෙනවා. මුලින්ම බුද්ධ පූජාව කියන්නේ ගිලන්පස් පූජාව මම අරගෙන ගියේ චෛත්‍යරාජයන් වහන්සේ ගාවට. ඉතින් එතන වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ මොන දේ ගැනත් පූජා කරත් එක වගේම හැම දෙයක් දිහාම එක වගේම බලාගෙන වැඩ ඉන්න අකම්පිත හිතකින් ඉන්න අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට අර වන්දනා කරද්දි පිළිවෙලක් අපි අහලා තියෙන පොඩි කාලේ අපිට අර මේ පන්සලෙන් එහෙම උගන්වන්නේ දහම් පාසලෙන් අර ශාරීරික පාරිභෝගික උද්දේශික කියලා. අන්න ඒ පිළිවෙලට තමයි සාමාන්‍යයෙන් අපි වන්දනා කරන්නේ. එතකොට මේ පිළිවෙලට තමයි චෛත්‍යරාජයන් වහන්සේට මම මුලින්ම මම අදාගත්ත බුද්ධ පූජාව අරගෙන ආවේ. ඊට පස්සේ මම මගේ බෝධින් වහන්සේට හදපු පූජාවත් ගෙනල්ලා බොමළුවේ එතන ආසනය මත තැන්පත් කළා. එතන තව ගොඩක් අය ලස්සනට හදපු පූජාවල් තිබුණා. ඉතින් මම ඒ දේවලුත් මම කරපු පූජාවලදී සතුටු සිතින් ඒ වෙලාවේදී අනුමෝදන් වුණා. ඊට පස්සේ මම පූජාව අරගෙන ආවේ විහාරෙකට. මේක රජමහා විහාරයක්. ඒ නිසා රජමහා විහාරවල තියෙන විදිහට ඒ වගේ චිත්‍ර, ඒ වගේ ප්‍රතිමා වහන්සේලා තමයි වැඩ ඉන්නේ. ඒ කියන්නේ පාට උනත් රජමහා විහාරවල තියෙන වෙනස්ම ස්වරූපයක්නේ. අන්න ඒ ආකාරයේ ප්‍රතිමා වහන්සේලා ඒ ආකාරයේ චිත්‍ර තමයි වැඩ ඉන්නේ. කොහොම නමුත් ඒ ප්‍රතිමා වහන්සේලා හරිම ශාන්තයි, ප්‍රණීතයි බලාගෙන ඉන්නේ. ඉතින් ගොඩක් වෙලා බලාගෙන ඉන්න හිතෙනවා. ඒක හිත නිවෙනවා. පන්සලට ගියපුවම බුදුරජාණන් වහන්සේගේ පිළිම දැක්කම ඕනම කෙනෙකුගේ හිතක් නිවෙනවා. ඒක තමයි ඇත්ත. මේ තියෙන්නේ පන්සලේ ඉහළ මාලේ කියන්නේ උඩ පන්සලේ වෙනම තැනක වැඩ ඉන්න ටිකක් උඩින් වැඩ ඉන්න නිග්‍රෝධ බෝධිරාජයන් වහන්සේ. ඒ කියන්නේ නුග බෝධිරාජයන් වහන්සේ. මේ පිළිම වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නම. අපි අහලා තියෙනවානේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ පිණිස සෙවණ දුන්නේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේට ඇසතු පුරුක වගේම මේ නිග්‍රෝධ බෝධිය කියන්නේ නුග බෝධියක් කියලා. ඉතින් මිනිස්සු එතෙන්ටත් ගොඩක් වන්දනා කරනවා, බෝධි පූජා තියෙනවා. එහෙම එතනත් නිස්කලංකයි. ඒ නිසා මම බුද්ධ පූජාව, බෝධි පූජාව හදද්දී එතෙන්ටත් අනිවාර්යයෙන්ම පූජාවක් වෙනම හදනවා. ඊට පස්සේ තමයි මම පහන් පත්තු කරන්න පටන් ගත්තේ. පූජාවන් ටික තැන්පත් කරලා. ඉතින් පහන් ගොඩාක් පත්තු කරන්න තරම් තෙල් ප්‍රමාණයක් මගේ ළඟ තිබුණේ නැහැ. ඒ නිසා මම හිතුවා එක තැනකට එක පහනක් හරි පත්තු කරනවා කියලා. ඉතින් ඒ හින්දා මුලින්ම මම ගියේ සෑය ගාව. චෛත්‍යරාජයන් වහන්සේ ළඟ තියෙන මළුවට තමයි පහන් පත්තු. එතන පහන් පත්තු කරන්න යනකොට එතන අර ඒ තිබුණු පහන් වැටියේ උඩම වැටියේ එක පහනක්වත් පත්තු වෙලා නැහැ. එතන අඳුරුයි. අනිත් වැටිවල පිළිවෙලට තිබුණා. ඉතින් මට හිතුණා අඳුර තියෙන තැනට පහනක් එක පහනක් හරියට පත්තු කරනවා කියලා ආලෝකමත්. එහෙම හිතලා මං හුළඟට නිවෙන්නේ නැති වෙන්න තිර දෙකක් විතර දාලා තෙල් ටිකක් වැඩිපුර දාලා එක පහනක් පත්තු. ඉතින් ඊට පස්සේ යා එතන තිබිච්ච අඳුර නැති කරලා ඒක හරියට වටේ මෙලිය කරා. ඒක අතරට බුදුරජාණන් වහන්සේගේ නුවණින් අන්ධකාරයේ ගිල්ලා හිටපු ලෝකයක් එළිය කරා වගේ. ඊට පස්සේ චෛත්‍යරාජයන් වහන්සේ ළඟ හඳුන් කෝර් කීපයකට කරලා ඊළඟට මම ආව බෝධින් වහන්සේ ගාව පහන් පත්තු කරන්න. එතනදිත් මම පත්තු කරේ එක පහනක්. එක පහනකට තියෙන පිරෙන්න තෙල් දාලා තිර දෙකක් විතර දාලා නිවෙන්නේ නැති වෙන්න. එක තිරයක් තිබුණොත් එයාට සමහරක් වෙලාවට හුළඟත් එක්ක තනියම සටන් කරන්න අමාරු වෙන. එතකොට ඒ පහන නිවිලා යන්න පුළුවන්. හැබැයි තිර දෙකක් විතර දැම්මොත් එතන දෙන්නෙක් ඉන්න නිසා හුළඟත් එක්ක පොර බදලා කොහොම හරි එයාට යාගේ දැල්ල යාගේ ආලෝකය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා මම එයාට තිර දෙකක් දාලා තෙලු ටිකක් වැඩිපුර දාලා බෝධින් වහන්සේ ළඟත් පහනක් පත්තු කරා. ඊට පස්සේ
වන්දනා කරන්න කලින් පැන් කලයක් එහෙම බෝධීන් වහන්සේගේ මල් ආසනයක තැන්පත් කරලා හිතින් අදිෂ්ඨාන කරා මම වන්දනා කරද්දී කියන පිරිත් වලින් මේ සිසිල් පැන් පිරිත් පැන් වෙන්න ඕනේ මේ බෝධීන් වහන්සේ වගේම හැම දිනෙකම ඒ පිරිත් පැන් වල අනුභව බලෙන් සෝපත් වෙන්න ඕනේ කියලා මම හිතින් අදිෂ්ඨාන කරලා පැන් කලයක් එහෙම බෝමළුවේ ආසනයේ තියලා ඉතින් වන්දනා කරන්න පටන් ගත්තා. වන්දනාව ඉවර කරලා බෝධීන් වහන්සේට ඒ පැන් කලයේ දාලා පැන් කලයෙන් බෝධීන් වහන්සේ නාවලා ඊට පස්සේ මං ආවා එතන තියෙනවා එහා පැත්තේ පොඩි දේවාලයක් කියන්නේ දෙවිවරුන්ට වන්දනා කරන්න පුළුවන් කුටි කීපයක්. එතෙන් අපි අදහන ආගම බෞද්ධ වුණාට අපි බෞද්ධ ආගමේදී දෙවියන්ට පින් දෙනවා, වන්දනා කරනවා, ඉන්දියල් කරනවනේ. ඒ කියන්නේ පසු කාලිනව මොන විදිහේ මත ආවත් දෙවිවරු කියන්නේ මිනිසුන් උදව් කරන පිරිසක් කියන එක අපි පිළිගන්නවනේ. ඒ නිසා මම වරුද්දක් විදිහට පන්සලට ගියපුවාම දෙවිවරුන්ටත් පහනක් පත්තු කරනවා. ඊට පස්සේ මං එතන ගණ දෙයියන්ගේ තියෙන පිළිමහන්සේ නම් ඉස්සරහට පහනක් පත්තු කරලා ගෙනාපු මල් ටිකක් ඉතිරිලා තිබ්බා. ඒකත් තියලා වන්දනා කරා. පස්සේ එතනින් මෙහා පැත්තේ තව තියෙනවා භද්‍රකාලි මෑණියන්ගේ කුටියක්. ඒ කුටියටත් පහනක් තියලා මල් ටිකක් තියලා වන්දනා කරලා එයාලටත් පින් අනුමෝදන් කරලා මං පන්සලේ වන්දනාව ඉවර කරලා ආපහු බෝඩිමට එන්න ආවා. ඉතින් අද නිවාඩු ඉන්න දවස මගේ දවස සැහැල්ලුවෙන් ගත කරේ මං ওই විදිහට. එතකොට අපි මැෂින් වගේ වැඩ කරනවනේ. ඒකට මැෂින් වගේ වැඩ කරනවා, හම්බ කරනවා, ඉගෙන ගන්නවා, ජොබ් කරනවා, තව ගොඩක් දේවල් කරනවනේ. එතකොට අර මනසට එන පීඩාව, ඒ ගෙවන එකම රටාව කඩන්න නිවාඩු දවසකට ওই විදිහට සැහැල්ලුවෙන් සතුටින් තමන් කැමති විදිහට ගත කරන එක හොඳයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඉතින් අද vlog එක මම හිතනවා ඔයගොල්ලන්ට ඉන්ටරෙස්ටිං වෙන්න ඇති කියලා. ඉතින් ගොඩක් ස්තුතියි vlog එකත් එක්ක එකතු වුණාට. ඉදිරියේදීත් තවත් මේ වගේ vlog එකකින් අපි හම්බ වෙමු. එතකල් පරිස්සමෙන් සතුටින් සැහැල්ලුවෙන් ජීවත්. ජීවිතය හරි කෙටි. ඒ නිසා hina වෙලා ඉන්න.